පහත පෙරසටහන හොඳින් අධ්‍යයනය කොට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා කියනවා. ඇලුණු කම්පැති ආවේනිගත වෙන ආකාරය කියලා කියනවා මේ පෙරසටහනේ තියෙන්නේ. එතකොට දැන් අලුණු කම්පැති නම් මෙතන ආවේනිගත වෙන්නේ මේ පාට කරලා තියෙන හැම එක්කෙනාම ඇලුණු කම්පැති දරන කට්ටිය. ඒතර ඇලුණු කම්පැති කියන ලක්ෂණය ගත්තට පස්සේ ඒක ඇවිල්ලා නිලීන සමයුග්ම කට්ටියට පෙන්න ලක්ෂණයන්නේ. එතකොට මේ පාට කරලා තියෙන හැම එක්කෙනාම නිලීන සමයුග්මක වෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් ඇලුණු කම්පැති කියන ලක්ෂණය පෙන්වන්නේ simple f කියන එකෙන්. ඊට පස්සේ capital F දැම්මොත් තමයි, ඒ කියන්නේ capital F තිබ්බොත් එයා නිදාස් කම්පැති දරනවා. capital F simple F තිබ්බත් එයා නිදාස් කම්පැති දරනවා. ඒතර මේ වගේ කට්ටියට කියන්නේ නිලීන සමයුග්මක, මෙයාට කියන්නේ ප්‍රමුඛ සමයුග්මක, මෙයා විෂම යුග්මක. හරිද? ඒතර ඒ ටික බලලා අපි දැන් මෙතන පුරවමු. ඒතර මෙතන තියෙන ඒවයින් මේ කළු පාට කොටු වලින් කියන්නේ පිරිමි, රවුම් වලින් කියන්නේ ගැහැණු කියන එක. හරිද? එතකොට මේ මෙයාත් එතකොට simple F, මෙයා simple F, මෙයා simple F, මෙයා simple F, මෙයා simple F, මෙයාත් කියන කට්ටිය ඔක්කොම simple F. එතකොට දැන් මේ 3යි 4යි අතර සිදු වෙලා තියෙන විවාහයේදී ඒගොල්ලන්ගේ simple F කට්ටියත් හම්බෙලා. ඒතකොට එක්කෙනෙක්ගෙන් මේ සාමාන්‍යයෙන් එන්නේ එක F අකුරයිනේ. එතකොට අනිවාර්යෙන් මෙයාගෙත් capital F simple F වෙන්න ඕනේ. මොකද ඒතකොට මේ F එකයි මේ F එක එකතු වෙලා තමයි මේගොල්ලෝ simple double F වෙලා තියෙන්නේ. හරිද? ඒතකොට මෙයාලා මෙයා දෙන්න පෙන්වන්න අදාළ, ඒ කියන්නේ නිදාස් කම්පැති කියන ලක්ෂණය දෙන්න විෂම යුග්මක අවස්ථාවේදී තියෙනවා. මොකද මෙයාගේ අනිවාර්යෙන් simple F එකක් එනවා. එතකොට මෙයා simple F, capital F simple F, මෙයා capital F simple F. ඊට මෙතනත් දැන් මෙයා කියන්නේ මෙයාගේ දරුවෙක්ද? බෑ. මොකද මෙයා පිටතින් ආපු කෙනෙක්. ඒක නිසා අපිට හරියටම කියන්න බෑ මේ ඒ කියන්නේ මෙයා මෙන්න මේ පස්වෙනි කියන එක්කෙනා එයා මේගොල්ලන්ගේ දරුවෙක් නෙමෙයි. එතකොට මෙයා simple F නම් අනිවාර්යෙන් මෙයාගෙන් F එකක් එන්න ඕනේ. හරිද? ඒ වගේම තමයි මෙයා capital F simple F වෙන්නත් පුළුවන්, capital F වෙන්නත් පුළුවන්. මොකද මෙයාගේ මේ simple F කියන ලක්ෂණය මේගොල්ලෝ නැති කරන් ඉන්නව වෙන්නත් පුළුවන්. එතකොට මෙතනත් මෙහෙමක් එන්න ඕනේ. මෙහෙම ගත්තොත් මේගොල්ලෝ, එතකොට මේගොල්ලෝ අර මෙන්න මේ ප්‍රවේණ දර්ශය දාන්නත් පුළුවන්, මේ ප්‍රවේණ දර්ශය දාන්නත් පුළුවන්. හරිද? ඒ වුණාට මෙයා නම් අනිවාර්යෙන් capital F simple F එකක් වෙන්න ඕනේ. මොකද මේ දෙන්නගෙන් මේ simple F ඇවිල්ලා තමයි මෙයා simple double F වෙලා තියෙන්නේ. ඒතර මෙයා capital F simple F වෙන්න පුළුවන්. මේගොල්ලන්ට එන්නේ තින් capital F simple F තමයි. මොකද මෙයාගෙන් simple F එකක් අනිවාර්යෙන් එන්න බෑ. එතකොට මෙයා capital F simple F, මෙයා capital F simple F. ඊට පස්සේ 15000 ගත්තොත් ඒගොල්ලෝ තුන් දෙනාම එක්කෝ capital F නැත්නම් capital F simple F වෙන්න පුළුවන්. මොකද මේගොල්ලන්ගේ අපිට හරියටම කියන්නේ මොකක්ද දෙන්නේ කියලා. හරිනේ. ඒතකොට පෙළවැල ඉවරයි. ඊට පස්සේ ඒ සඳහන් සටහනෙන් සමයුග්ම ප්‍රවේණ දර්ශය සාධි පුද්ගලයන් අදාළ පරම්පරාව සහ අංක භාවිතයෙන් විදහා දක්වන්න කියලා කියනවා. එතකොට පළවෙනි පරම්පරාව කියලා ගන්න මේක, මේ දෙවෙනි පරම්පරාව, මේ තුන්වෙනි පරම්පරාව. ඒතර මේගොල්ලන්ගේ සමයුග්ම ප්‍රවේණ දර්ශය සාධි පුද්ගලයන් අදාළ පරම්පරාව මම 1 2 3 කියලා දාගන්නවා මෙතනින්. ඒගොල්ලන්ගේ සමයුග්මක තියෙන කට්ට බලියු. ඒතර එකේ සමයුග්මක වෙන්න පුළුවන්, නැත්තම් අපිට ස්ථිරව කියන්න පුළුවන් කට්ටිය අපි ලියමු. ඒතර එක කියන එක කියන්න පුළුවන්. ඕනනම් ඔය එක ලියන්න පුළුවන්. මෙයා අපි හොයාගත්තනේ මෙයා සමයුග්මක වෙන්න පුළුවන් කියලා. එතකොට දෙක ලියන්නත් පුළුවන්. 3 4 දෙකෙන් 4 ලියන්න පුළුවන්. මෙයා නිලීන සමයුග්මකනේ. ඊට
දෙවනි පරම්පරාවේ අපිට පහළි යන්න පුළුවන්. පහළි ඉවත් නැත්නම් මොකද අපිට තින් ආවකෙන් ඒක අවුලන්නේ සාමාන්‍යයෙන් ඒවලට ඒවයක් එන්නේ නැති වෙයි. 10 ලියන්න පුළුවන් 12 ලියන්න පුළුවන්. 10 ලියන්න පුළුවන් 12 ලියන්න පුළුවන්. ඊට තුන්වෙනි පරම්පරාවේ 13 ලියන්න පුළුවන්. 15017 වෙන්නත් පුළුවන් අපි හොයාගත්තනේ. 15 16 17 වෙන්නත් පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ දීන කට්ටිය අපිට මොකුත් තිබෙන්නේ නැහැ. තිබ්බත් අපිට හරියට කියන්න බෑ. තව 18 19 20ක් ගන්න පුළුවන්. ඒගොල්ලෝ නිසම යුගමකනේ. ඒතර දෙවෙනි උත්තරය වෙනවා මෙහෙම. ඊට තුන්වෙනි පරම්පරාවේ ජනිතයින් වයසින් අඩු සිට වයසින් වැඩි දක්වා අය සොයා ඔවුන්ගේ ලිංග ප්‍රභේද අනුව පිළිවෙල ලියන. ඔයගොල්ලෝ දන්නවා මොකද්ද පෙරවල් සටහනක මේ වම් පැත්ත ඉඳන් දකුණු පැත්තට තමයි අර උපතේ ඉඳන් අනුපිළිවෙල වගේ එහෙම ලියන්නේ. එතකොට ඒකද ලියන්න ඕනේ. මුලින්ම තියෙන්නේ පිරිමි ගැහැණු. පිරිමි ගැහැණු ගැහැණු. හරිද? ඊට පස්සේ ආයි ගැහැණු පිරිමි කියලා තමයි ලියන්න. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ අහනවා දෙවන පරම්පරාවේ 5 හා 9 අතර විවාහ සිදු වේ නම් ඔවුන්ගේ දරුවන් ලැබිය හැකි ප්‍රවේශ මොනවාද කියලා. ඒතර දෙවනි පරම්පරාවේ 5යි 9යි ගත්තොත් දැන් සාමාන්‍යයෙන් ළමයෙක් මෙක් ගත්ත ගමන් මේ ප්‍රවේශ දර්ශ දෙක අරගෙන කැපිටල් ලිපි සිම්පල් ලිපි අතර මුහුමක් කරලා මෙහෙම මෙයාගේ එන්න පුළුවන් මේක මේ දෙක එන්න පුළුවන් මෙයාගේ ඊට පස්සේ මෙයාගේ මේ ගන්න පුළුවන් කියලා මෙහෙම කරලා ගහනද සිම්පල් F කැපිටල් F එකක් කරනවා සිම්පල් F එකක් කරනවා. හැබැයි එහෙම වෙන්න බෑනේ. දැන් මේ 5යි 9 අතර විවාහයක් උනාම කියමුකෝ මේ දෙන්න ස්ත්‍රීන් දෙන්නේ 5යි 9 කියන්නේ. ඒතර ඒ දෙන්න ස්ත්‍රීන් අතර විවාහයක් කළා කොහොමද ළමෙක් හම්බෙන්නේ? ඒතර ඒක තමයි එතන තියෙන ලනු. ඒතර ඒක ලියන්න ඕනේ මෙතන මුහුම වෙන්නේ නැත්තම් විවාහයක් සිදු වුණාට දරුවන් ලැබීම හැකියාව නැමෙත කියලා ලියන්න ඕනේ. මොකද ඉතින් දෙන්න කතර විවාහයෙන් ළමෙක් හම්බෙන්න බෑනේ. ඒතර එහෙම තමයි මේ ලිස්සන ගහේ ලිස්ස ඔයගොල්ලෝ නැගි